ආයුබෝවන් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා අදත් අස්වැසුම වෙතින් ගේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් රජය මගින් නිවේදනය කරපු සුබම සුබ ආරංචියක් තමයි අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ආරංචිය මොකක්ද කියලා දැනගන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. මොකද ඔයාලා දන්නවා ඇති මගේ YouTube channel එක subscribe කරන කට්ටියට මම රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ලබා දෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න හැකි තාක්ෂයා කරන්න. ඉතින් අපි යමු මොකද්ද මේ රජය මගින් නිවේදනය කරපු විශේෂ සුබම සුබ ආරංචිය මොකද්ද කියලා බලන්න. මේක බලන ඔයාට රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් දෙනා ගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මුලින්ම මම මේ රතු පාටින් රවුන්ඩ් කරන තැන මුලින්ම ටච් කරගන්න. ඊට පස්සේ ටච් කරපුවාම ඔයාට මගේ YouTube channel 3ක් පෙන්වාවි. උඩින්ම තියෙනවා එසන තොරතුරු කියලා YouTube channel එකක්. ඒක ඉස්සරහා තියෙනවා සුදු පාටින් subscribe කියලා බටන් එකක්. මුලින්ම එතනින් ටච් කරගන්න. ඊට පස්සේ ඒක පහලින් තියෙනවා සැමටම මුදල් කියලා YouTube channel එකක්. ඒක ඉස්සරහිනුත් තියෙනවා සුදු පාට subscribe කියලා බටන් එකක්. එතනත් ක්ලික් කරගන්න. ඊට පස්සේ තියෙනවා අස්වැසුම හරිම තොරතුරු කියලා channel එකක්. ඒක ඉස්සරහා තියෙන සුදු පාට subscribe බටන් එකත් ක්ලික් කරගන්න. ඉතින් ඔයා මේ විදිහට මගේ එකම එක channel එකක් හරි subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් දිනා ගන්න පුළුවන්. ඔයා මගේ channel 3ම subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 5000 ගානේ රුපියල් 15000ක මුදල් ත්‍යාගයක් දිනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම මේ මුදල් ත්‍යාග දිනා ගන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට මතක ඇති 2025 වර්ෂයේදී රජය මගින් නිවේදනය කරා 2026 ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් කපනවා කියලා සමහරු කට්ටියක. ඉතින් මේ තීරණය රජය මගින් මේ වන විටත් වෙනස් කරගෙන තියෙනවා. ඉතින් ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් කපනවා කීව අයට නැවත ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් දෙන්න රජය මගින් තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි 2025 දෙසැම්බර් මාසයේ අස්වැසුම් මුදල් සමහර කට්ටියක කැපුවා. කපලා දැම්මනේ 2025 දෙසැම්බර් මාසයේදී අස්වැසුම් මුදල් සමහර කට්ටිය කැපුවා. ඉතින් මේ කපපු අයගේ අස්වැසුම් මුදල් දීමනාව ජූනි වෙනකන් දෙන්න රජය මගින් ආයෙත් තීරණයක් අරගෙන තියෙනවා. ඉතින් දෙසැම්බර් මාසයේදී අස්වැසුම් මුදල් කපපු අයගේ අස්වැසුම් දීමනාව මේ 2026 වර්ෂයේ ජූනි වෙනකන් දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ජූනි වෙනකන් අස්වැසුම් මුදල් දීලා ජූනි වලින් අස්වැසුම් මුදල් කපනවා කීව අයගේ අස්වැසුම් දීමනාව 2027 වර්ෂයේ ජූනි වෙනකන් දෙන්න දීර්ඝ කරලා තියෙනවා. ඉතින් ජූනි වෙනකොට ඉවර කරන්න හිටපු අයගේ අස්වැසුම් දීමනාව නැවතත් 2027 වර්ෂයේ ජූනි වෙනකන් දෙන්න. ඒ කියන්නේ අවුරුද්දක කාල සීමාවක් දීර්ඝ කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ හැමෝටම අසරණ පවුල් හැමෝටම අස්වැසුම් දීමනාව දෙන්න මේ වෙන විට රජය මගින් තීරණය කරලා තියෙනවා. ඉතින් මේ තීරණය අනිවාර්යෙන්ම ඉස්සරහට කරගෙන යයි. රජය මගින් තීරණය කරා විතරක් නෙමෙයි මේ තීරණය අනිවාර්යෙන් ක්‍රියාත්මක කරනවා කියලා රජය මගින් දැනුම් දීලා තියෙනවා. ඒ නිසා ඔයාලා දැන් කාටවත් බය වෙන්න දෙයක් නෑ. අසරණ පවුල් වලට අඩු ආදායම්ලාභී පවුල් වලට ඔයාලා හැමෝටම අස්වැසුම් මුදල් ලබා දෙනවා කියලා රජය මගින් මේ වන විට නිවේදනය කරලා තියෙනවා. ඉතින් මේක තමයි අද දවසේ මම ගෙනල්ලා තියෙන සුබම සුබ ආරංචි. ඉතින් මට මේ නිවේදන රජය මගින් ලැබුණු ගමන් තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් තව නිවේදනයක් කරන්න තියෙනවා. ඒ තමයි දැන් හැමෝම මට කෝල් කරලා මැසේජ් කරලා අහන ප්‍රශ්නයක් තමයි ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් මොකද තාම බැංකුවටවත් සිස්ටම් එකටවත් වැටලා නැත්තේ කියලා. ඉතින් මේකට මම ප්‍රධාන හේතුවක් මගේ වීඩියෝ තුලින් ගෙනාවේ. ඉතින් සිස්ටම් එකේ පොඩි අවුලක් නිසා සහ අර ඔයාලගේ තොරතුරු යාවත් කාලීන ක්‍රියා කිරීමේ ඇප්ලිකේෂන් තාම රජය මගින් චෙකින් කරන ගමන් තියෙන්නේ. ඉතින් ඒ හේතු දෙක නිසා තමයි තාම ඔයාලගේ ජනවාරි අස්වැසුම් මුදල් සිස්ටම් එකටවත් බැංකුවටවත් වැටලා නැත්. ඉතින් තව දවස් දෙක තුනකින් මේ වැඩේ ඉවර කරලා සිස්ටම් එකට සහ බැංකුවට මේ මුදල් දානවා කියලා රජය මගින් නිවේදනය කරලා තියෙනවා. ඒ නිසා කවුරුත් බය වෙන්න එපා. හරි වෙලාවට නියමිත වෙලාවට ඔයාලගේ සල්ලි සිස්ටම් එකටයි බැංකුවටයි වැටෙයි. ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා. ඒ වගේම තව තොරතුරක් කියන්න තියෙනවා. රජය මගින් ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට බෙදා දෙන රුපියල් 25000ක දීමනාව මේ වෙන විටත් බෙදාගෙන යනවා. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව තාම ඔයා ගත්තේ නැත්නම් අනිවාර්යෙන්ම ගන්න. ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙයා ඔයාගේ නම කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් මේ රුපියල් 25000ක දීමනාව ඔයාටත් අරගෙන දෙන්නම්. ඉතින් කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මේ වෙන විටත් මම මේ රුපියල් 25000ක දීමනාව අරගෙන දීලා ඉවරයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන්ම ඔයාගේ නම පල්ලෙයන් කමෙන්ට් කරන්න. මම රුපියල් 25000ක දීමනාවත් අනිවාර්යයෙන්ම අරගෙන දෙන්නම්. ඉතින් ඒ වගේම තමයි තව විශේෂ දැනුවත් කිරීමක් තියෙනවා. ඒ දේ තමයි ජනවාරි 15 වෙනිදා ඉඳන්, ඒ කියන්නේ මේ මාසේ 15 වෙනිදා ඉඳන් පාසල් ළමුන්ට අවතැන් වූ පාසල් ළමුන්ට සහ ලංකාවේ සිටින සෑම පාසල් දරුවෙක්ටම රජය මගින් නොමිලේ නිල ඇඳුම් බෙදා දීම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මේ මාසේ 15 වෙනිදා ඉඳන් තමයි ඒක බෙදා දෙන්නේ. ඉතින් ඔයාගේ ළමයාටත් අනිවාර්යෙන් මේ නොමිලේ ලබා දෙන නිල ඇඳුම් කට්ටලේ අනිවාර්යෙන් අරගන්න. ඒක මිස් කරගන්න එපා. ඉතින් අදට මෙච්චර තමයි විශේෂ දැනුවත් කිරීම තියෙන්නේ. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඉතින් හැමෝම දන්නවා ඇති මගේ YouTube channel එක subscribe කරන හැමෝටම මම රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ලබා දෙනවා කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හෙට දවසේ රුපියල් 5000ක ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන්. ඉතින් අදට මේ වීඩියෝ එක මෙච්චරයි. මං හෙටින් තව ඒ කියන්නේ අලුත් තොරතුරු ලැබුණු සෙනින් ඔයාලට වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට තෙරුවන් සරණයි.